මේක තමයි ඕනෑම ව්‍යාපාරයක සුළු පරිමාණ හෝ මධ්‍ය පරිමාණ හෝ මහ පරිමාණ හෝ කුමනාකාරයේ ව්‍යාපාරයක් වුණත් තියෙන්න පුළුවන් සම්පූර්ණ ප්‍රොසෙස් එක තමයි මේ තියෙන්නේ. සම්පූර්ණ ඒ කියන්නේ සම්පූර්ණ වපසරිය. එහෙනම් අපි ස්කෝප් එක කියලා කියනවා. ඉතින් මේ ඕනම ව්‍යාපාරයක් මේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ තමයි තමන්ගේ කාර්යය කරන්නේ. ඕනම ව්‍යාපාරයකට තියෙනවා යෙදවුම් ඉන්පුට්ස් සහ ඒ යෙදවුම් වලින් ඒගොල්ලෝ ව්‍යාපාරේ කාර්යයන් ඉටු කරනවා. හරි අපි මේක ප්‍රොසෙස් කරනවා කියන ව්‍යාපාරය ඇතුලේ දේවල් ප්‍රධාන ඔපරේෂන් එක. ඉතින් ඒකෙන් එළියට එන්නේ එක්ක භාණ්ඩයක් එක්ක සේවාවක්. අපි උදාහරණයක් අරගමු. අපි ගමු උදාහරණයක් අරගෙන හඳුනා ගන්න මේ එක් අංශ. අපි කියමු හිතමු මේ රෙස්ටෝරන්ට් එක. එහෙම නැත්නම් අපි කියමු මේ ආපන ශාලාව. ආපන ශාලා කියන්නේ කැන්ටින් නේ. රෙස්ටෝරන්ට් වලට කියන්නේ මොනවද? රෙස්ටෝරන්ට් වල තමයි අපි රෙස්ටෝරන්ට් කියලාම පාවිච්චි කරමු. අපි තුමු ටුවරිස්ට්ලා එන බොහොම හොඳින් තමන්ගේ කටයුතු කරන රෙස්ටෝරන්ට් එකක තියෙන යෙදවුම් කාර්යයන් සහ නිමවුම්. දැන් මොකද්ද මේගොල්ලෝ නිමවුම් විදිහට ගන්නෙ? ආහාර. පිසු ආහාර. පිසු ආහාර. ඒ වගේම විවිධ පාන වර්ග. හරි. අපි මේකට කියන්න පුළුවන් ඉතින් මෙනුස්. කියන්නේ මේ මෙනුස් කියලා ගත්තාම ඒගොල්ලන්ටම ආවේනික වූ මෙනුස් තියෙන්න පුළුවන්. දැන් අපිට මවා ගන්න පුළුවන්. අපි දැන් උදාහරණයට KFC එකකට ගියොත් අපි දන්නවා මොනවද ඒගොල්ලන්ගේ මෙනු එක. අපි මැක්ඩොනල්ඩ් ගියොත් දන්නවා මොකද්ද මෙනු එක කියන එක. ඒ කියන්නේ මොන වගේ භාණ්ඩ වර්ග, ආහාර වර්ගද තියෙන්නේ. චයිනීස් රෙස්ටෝරන්ට් එකකට ගියොත් අපි මොන වගේ ආහාරද? මිස්ටර් කොත්තු එකට ගියොත් කොහොමද මොනවද තියෙන්නේ කියන එක අපි දන්නවා. ඒ කියන්නේ වරක් දෙවරක් අපි ගිහිල්ලා තියෙනවා නම් අපිට ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා. අපි නොගිය තැනක් තියෙනවා නම් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් දේවල් තියෙන ඉන්ටර්නෙට් එකෙන් පුළුවන්. කස්ටමර් රිවිව්ස් බලන්න පුළුවන්. අපේ හිතවතුන්ගෙන් අපිට අහන්න පුළුවන් ඒ ගිය අයගෙන්. ඉතින් අපි එකෙන් දන්නවා ඒ කියන්නේ හැමතිස්සෙම මේ දැන් රෙස්ටෝරන්ට් ඒගොල්ලන්ගේ මේ යුනික් මෙනු එකක්. ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච තවත් තැනකින් ගන්න බැරි විදිහට තමන්ගේ මෙනු එක එහෙම නැත්නම් ආහාර වර්ගය ඒගොල්ලෝ ස්ථිර කරගන්න. ඒ කියන්නේ ෆික්ස් කරගන්නවා. මොකද ඒක මාකටිං වලට ගොඩක් වටිනවා. ඉතින් විවිධ පාන වර්ග තියෙනවා, මෙනුස් තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ සේවය. මේගොල්ලන්ගේ සේවය ගාව නිකන් තේ කඩේකට ගියා වගේ නෙමෙයි. බොහොම හොඳ සර්විස් එකක්. හොඳ සර්විස් එකක් අපේක්ෂා කරනවා අවුට්පුට් එක විදිහට. ඒ කියන්නේ කස්ටමර් ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ කස්ටමර්ස්ලට එන පාරිභෝගිකයාට ගරු කරන පාරිභෝගිකයාව එක්ක හොඳින් සම්බන්ධකම් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ස්කිල් එක තියෙන හොඳ අය. විශේෂයෙන්ම චෙෆ්ලා රෙස්ටෝරන්ට් එකක නම් ප්‍රධාන සුපවේදියා. ඒ වගේම ස්ටුවර්ඩ්ස්ලා මේගොල්ලෝ තමයි විශේෂයෙන්ම මේ ස්ටුවර්ඩ්ස්ලායි ෆ්‍රන්ට් ඔෆිස් එකේ. එහෙම නැත්නම් අපි ගත්තොත් ඉස්සෙල්ලාම හම්බ වෙන කට්ටිය ගියාම රෙස්ටෝරන්ට් එකේ ඒ අයගේ සේවය ඉතාමත්ම මේ ඒවත් අර භාණ්ඩය කියන කන්සෙප්ට් එකට මිනිස්සුන්ගේ ඔළුවට යනවා. කියන්නේ Tamanට මොන වගේ සර්විස් එකක් හම්බ වෙනවද මෙතෙන්ට ගියොත් කියන එක අර අත්දැකීමක් තියෙන අය දන්නවා. ඉතින් ඒක බලාපොරොත්තු වෙන තමයි එන. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සමහර අයට
රවුල් යන්නේ දැන් ඉස්සර මෙහෙම නෑ දැන් මේගොල්ලන්ගේ සර්විස් එක හරි නෑ කියලා වගේ රෙස්ටෝරන්ට් වල එන්නේ කතන්දර. ඉතින් ඒතකොට යෙදවුම් විදිහට මොනවද එන්නේ ඒගොල්ලන්ට මේ රෙස්ටෝරන්ට් එක පවත්වාගෙන යන්න ස්ථානයක් තියෙන්න ඕන. භූමිය විදිහට ගත්තොත් ස්ථානයක් තියෙන්න ඕන. විශේෂයෙන්ම ජනාකීර්ණ ප්‍රදේශයක් වෙන්න ඕන. ආවහම වාහන පාක් කරගෙන පාකින් ස්පේස් එකක් තියෙන සමහර අවස්ථාවලදී අර view එක හොඳ එක ගඟක් අයිනේ එහෙම නැත්නම් වැවක් ගාව මිනිසුන්ට අර රිලැක්සේෂන් එකක් දෙන ඒ වගේ සෞන්දර්යයත් එක්ක තියෙන ස්වභාවික සෞන්දර්යයත් එක්ක යන ප්‍රදේශයක් නම් වඩා හොඳයි. ඒ වගේ තැන් බලන සමහරලාට මේක සිටි එක නම් ඔය කියන දේවල් නෑ. ටිකක් අර නගරෙන් ඈතට යනකොට ඒ වගේ ස්ථාන තියෙනවා. නමුත් සමහර ෆාස්ට් ෆුඩ් රෙස්ටෝරන්ට් වල නම් විශේෂයෙන්ම බලන්නේ මහා මාර්ගයේ අසලම පාකින් තියෙන ස්ථානය. නිතරම සෙනග ගැවසෙන්න ඕනේ. රෙස්ටෝරන්ට් එකක අර ෆන්ක්ෂන් වැඩි වෙන්න නම් ගොඩක් සේල් එකක් එන්න ඕන. ඉතින් ඒගොල්ලෝ ඒක බලනවා වගේ තැන. ඒතකොට ශ්‍රමයේ විදිහට ගන්න ඕනේ මෙතන හොඳට පුහුණු ශ්‍රමිකයෝ ඉන්න ඕන. ශ්‍රමයේ විදිහට හොඳ කළමනාකරුවන් ඉන්න ඕන. ඒ කළමනාකරුවන් හොඳට පුහුණු වෙලා තියෙන්න ඕනේ. මිනිසුන්ත් එක්ක කතා කරන එක. ඒ වගේම චෙෆ්ලා වගේ කට්ටිය හොඳට උයන්න පිහන්න දන්න කට්ටිය ඉන්න ඕන. කෑම රසවත් වෙන්න ඕන. පිරිසිදු වෙන්න ඕනේ. කියන අපි ඒකට කියනවා හයිජීන් කියලා. සනීප ආරක්ෂාව කියන දේ හරි වැදගත්. පිරිසිදුකම කියන දේ හරි වැදගත්. ඉතින් ඒවට අත්දැකීම් තියෙන අය ඉන්න ඕන. ස්කිල් එක තියෙන අය. ඒක නුපුහුණු අය දාගෙන හොඳ රෙස්ටෝරන්ට් එකක් කරන්න බෑ. නුපුහුණු අය ඉන්න පුළුවන් අතරින් පතර. නමුත් මෙතෙන් කියන්නේ ගොඩාක් වෙලාවට රෙස්ටෝරන්ට් මැනේජර්ස්ලා, F&B මැනේජර්ස්ලා, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර්ස්ලා, ස්ටුවර්ඩ්ස්ලා, ඒ අය විශේෂයෙන්ම කැෂියර්ස්ලා, බාමන්ලා, ඒ වගේ බොහොම ස්කිල්ස් තියෙන කට්ටිය තමයි ඉන්න ඕනේ. ප්‍රාග්ධනයේ විදිහට ගන්න පුළුවන්. එතන තියෙන යන්ත්‍ර සූත්‍ර, oven, ඒ වගේම කිචන් එකේ තියෙන යන්ත්‍ර සූත්‍ර, heavy duty oven, heavy duty ශීතකරණ කියන්නේ ගොඩාක් ආහාර හොඳින් රැස් කර තියාගන්න පුළුවන් deep freezers, මස් වර්ග වගේ දේවල් තියෙනවා. ඒ වගේම හොඳ කියන්නේ සප්ලයි එක ගෙනියන්න පුළුවන් විදිහට අවශ්‍ය කරන ඩිලිවරි වාහන එළවලු ගන්න තියෙනවා මාකට් එකට ගිහිල්ලා. සමහරලාට ඒගොල්ලන්ගේ ළඟට ඇවිල්ලා එළවලු දෙන්න පුළුවන්. නමුත් සමහර රෙස්ටෝරන්ට් තියෙනවා ඒගොල්ලන්ගේ වෙන ලොරියක් වගේ තියාගෙන මාකට්ස් වලට ගිහිල්ලා අර අන්කොමන් ආහාර වර්ග එහෙම හොයාගෙන එනවා. අන්න ඒ වගේ ඈත පළාත් වලට ගිහිල්ලා ගෙන රෙස්ටෝරන්ට් මම දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රාග්ධනයේ පැත්තෙන් ඒවා එනවා. යන්ත්‍ර සූත්‍ර කියලා ගත්තාම එන්නේ ඔය කිචන් යුටෙන්සිල්ස් ටික. සමහරලාට අර මියුසික්ස් වගේ තියෙනවා නම් ඒවට අවශ්‍ය කරන උපකරණ, සවුන්ඩ් සිස්ටම්, ලයිට් සිස්ටම් දැන් හරි අවශ්‍ය වෙනවා රෙස්ටෝරන්ට් එකක හොඳ ලයිටින් සිස්ටම් එකක්. ඉතින් ඒවා මිනිසුන්ට ප්‍රිය උපදන ලෙස ගන්න ඕනේ. ඒවා තමයි මේ එන ප්‍රාග්ධනය විදියට එන්නේ. ඒ වගේම ලස්සනට මේස, පුටු, මේ සියලු දේවත්ම මේ ප්‍රාග්ධනයේ කොටස්. ඊළඟට ව්‍යවසාය මේකට මේකේ අයිතිකරු, මේකේ හිමිකරු, එයාට තියෙන්න ඕනේ ඔබ්ජෙක්ටිව්. ඉතින් එයා හැමතිස්සෙම මේ ගැන සුපරීක්ෂණය කරන්න ඕන. එයාව නියෝජනය වෙන කළමනාකරුවෝ ඉන්නවා. ඒ වගේම තොරතුරු කාලය දැනුම කියන එක. අනිත් රෙස්ටෝරන්ට් වල මොනවද වෙන්නේ? අනිත් රෙස්ටෝරන්ට් එක මොකද්ද තියෙන තරඟේ? ඒ තොරතුරු දැනුම ගත්තාම ලෝකේ අලුත්ම දැනුම ආහාර පිළිගන්වන ඒවා වෙන්න පුළුවන්. සර්විස් එක සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දැක ඇති ඔය සමහර බාමන්ලා අර කොක්ටේල් එක දානකොට ලස්සන්ට අර සිත් හැද ගන්නා විදිහට බෝතල් එහෙම නැත්නම් කොක්ටේල් මික්ස්චර්ස් එහෙම උඩ දාලා කරකවලා ටිකක් අර ප්‍රදර්ශනාත්මකව ඒගොල්ලන්ගේ රාජකාරිය කරනවා. සමහර චෙෆ්ලා තමන්ගේ අර බිත්තරයක් බැද්දත් ඒක නිකන් මිනිස්සුන්ට පේන තැනක නම් අර ඩිස්ප්ලේ අපි දන්නවා මේ අර සමහර කිචන් ඩිසයින් වෙලා තියෙන රෙස්ටෝරන්ට් වල අර මේ පබ්ලික් ඒරියා එක මිනිස්සුන්ට පේනවා තමන්ගේ ආහාර පිසින හැටි. ඉතින් ඒ වෙලාවට කලර්ෆුල් විදිහට ඒගොල්ලන් තමන්ගේ වැඩ දාලා
කරනවා. ඉතින් ඒවා දැනුම තමයි. තියෙන දැනුම. කාලය. මේකට අතිකාල සේවය සපයන්න වෙනවා වෙන්න පුළුවන්. කාලය මැනේජ් කරගන්න ඕනේ. දැන් මේ වගේ වෙලාවට බලනකොට කාලය කියන එකට අයත් වෙනවා ඕඩර් කරලා ෆුඩ් එක එන යන්න ගත වෙන කාලය. දැන් සමහර රෙස්ටෝරන්ට් තියෙනවා ඕඩර් එක දුන්නාම හරියටම කියනවා විනාඩි 15කින් රෙඩි වෙනවා. එහෙම නැත්නම් තව විනාඩි 10කින් රෙඩි වෙනවා කියන එක ඒගොල්ලෝ දන්නවා. මොකද මේ සිස්ටම් ප්‍රොසෙස් එකේ ඒගොල්ලෝ දන්නවා මේ වෙලාවට ඕඩර් එක ප්ලේස් කරාම ඒක යනවා චෙෆ්ට. චෙෆ් ඒක හදන්න විනාඩි මෙච්චරක් යනවා. ඒක ටේබල් එකට සර්ව් කරන්න මෙච්චර විනාඩි ගාණක් යනවා කියලා ඒගොල්ලන් අර ප්‍රොසෙස් එක කැල්කියුලේට් කරලා තියෙනවා. ටයිම් එක. ඒතර ඒගොල්ලෝ හරියටම දන්නවා ඕඩර් එක 10:31කට ඕඩරේ දැම්මනම් කැෂියර්ට කැෂියර් දැන්කනම් ටේක් අවේ කියමුකෝ ආහාර ගෙනියන්න ආපු කෙනෙක් කියමුකෝ එයා 10:31කට බිල් කරා නම් එයාට 10:40 වෙද්දී යාට අවශ්‍ය කරන කොත්තු රොටිය හරි නැත්නම් මොකක් හරි එක හම්බ වෙනවා කියන එක ඒක බිලේම සටහන් වෙනවා. ඒ කියන්නේ ඩිලිවර් කරන ටයිම් එක. ඉතින් ඒවා මේ අලුත් දේවල්. ඊට පස්සේ මේවා තමයි එන යෙදවුම් ඉන්පුට්ස්. මේවායින් තමයි රෙස්ටෝරන්ට් එක රන් කරන්නේ. එතකොට පරිපාලනය. සේවකයෝ වෙලාවට එනවද? නිවාඩු ගන්නවද ඒගොල්ලෝ? ඒගොල්ලන්ට සමහරලාට සමහර අත්‍යවශ්‍ය චෙෆ් කෙනෙක්ට පුද්ගලික කාරණයක් ඉදියා එයාට එන්න නැති වෙන්න පුළුවන්. එතකොට කොහොමද මැනේජ් කරන්නේ? කාව දේ වෙනුවට ගන්නේ? ෆ්‍රීලාන්සර් ඉන්න පුළුවන්, ටෙම්පරරි කට්ටිය ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය රෙස්ටෝරන්ට් වල ටෙම්පරරි ස්ටාෆ් එකකුත් ඉන්නවා. ඒ කියන්නේ සමහර කාලවල වලදී අධික ඉල්ලුමක් එනවා. විශේෂයෙන්ම ටුවරිස්ට් සීසන් එක වගේ ගත්තාම සංචාරකින් වැඩිපුර එන කාලවලදී ගොඩාක් සේල් එක තියෙනවා. සේල්ස් ඒ කියන්නේ ඩිමාන්ඩ් එක වැඩි. ඒ කාලේ අමතරව වැඩ කරන්න ස්ටාෆ් එකක් ඒගොල්ලෝ ට්‍රේන් කරන් ඉන්නවා සමහර මේ රෙස්ටෝරන්ට් වල. ඒකට කියනවා අපි ටෙම්පරරි ස්ටාෆ් එක. කොන්ත්‍රාත් ක්‍රමයට බඳව ගන්න ස්ටාෆ්. ඒ අය ඉන්නවා. ඉතින් මේ ඔක්කොම කරන්නේ මොකේද? මේ පරිපාලනය. රෙස්ටෝරන්ට් එක පරිපාලන කටයුතු. ඒ වගේම නිෂ්පාදනය. මෙතන නිෂ්පාදනය කියන්නේ මොකද්ද? ආහාර පාන නිපදවන එක. ඒ වගේම ඒවා සර්ව් කරන එක. රෙස්ටෝරන්ට් එකේ ඒ කොටසක් තියෙනවානේ. නිකන් ටේක් අවේ නම් අපි පාර්සලයක් හදලා දෙනවා ඒක ගෙනියන එක වෙනම දෙයක්. නමුත් කවුරු හරි ඇවිල්ලා එතන වාඩි වෙලා පවුලත් එක්ක තමන්ගේ හිත මිතුරන් එක්ක යාළුවොත් එක්ක ඇවිල්ලා ටේබල් එක වට වෙලා කනකොට අර ආහාරෙම විතරක් නෙමෙයි. තව ඒකට අනුබද්ධ තව සේවයක් තියෙනවා. ඒක සර්ව් කරන හැටි, ඒගොල්ලන්ට කතා කරන හැටි, ඒ වගේම මියුසික් එක තියෙනවා නම්, ලයිට් තියෙනවා නම්, තව වෙන වෙන ඇක්ටිවිටීස් වලට ඒගොල්ලන්ට යන්න පුළුවන් නම් ඒක ආහාර ගන්න අතරතුර ඉන්ටරැක්ෂන්ස් වැඩි නම් ඒවත් අර ආහාරය වගේම බලපානවා. ඉතින් මේ ඔක්කොම ඒ නිෂ්පාදනය තමයි. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන මෙහෙයුම. ඊට පස්සේ අලෙවිකරණය. දැන් මේ සේල් එක අඩු වෙච්ච කාලවල වලදී මේක ප්‍රොමෝට් කරන්න සමහරලාට ඩිස්කවුන්ට් දෙනවා, ප්‍රොමෝෂන් කරනවා. ඇයි ඒ සේල් එක අඩු වෙගෙන යනකොට සේල් එක වැඩි කරගන්න. ඒ වගේම අනිත් කස්ටමර් අනිත් ඒවා මේ තරගකාරී ආයතන අභිබවා මේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න. අන්න ඒවට සේල්ස් කරන්න අලෙවිකරණය කරන්න සිදු වෙනවා. හරි. ඒකට සමහර වෙලාවට තමහර ඒවා තියෙනවා ගෲප් හැන්ඩල් කරන කට්ටිය ඉන්නවා වෙනම. ඒවට අපි කියනවා කෝපරේට් මාකටිං කියලා. ඒ කියන්නේ සමහර ආයතන තමන්ගේ සේවකයන් එහෙම නැත්නම් ක්ලයන්ට්ලා ගෙනියනවා සමහර රෙස්ටෝරන්ට් වලට. එතකොට ඒ කෝපරේට් මාකටිං කරන කට්ටිය තමයි ඒක ඩීල් කරන්නේ. ඒවා ගනුදෙනු කරන්නේ. ඒතර ඉන්ඩිවිජුවල් අපි අය ඔය වෝකින් මේ ගෙස්ට්ලා එනවා. ඒකලෝ කිසිම දෙයක් නෑ. වාහනේ යනකොට දැක්ක රෙස්ටෝරන්ට් එකක් දැක්කා. එයා බැහැලා එනවා. සමහරවිට ප්‍රථම වතාවට එන්න පුළුවන් රෙස්ටෝරන්ට් එකට එන්නේ. ඒ වගේ වෝකින් ගෙස්ට්ලා ඉන්නවා, කෝපරේට් ගෙස්ට්ලා ඉන්නවා. ඒකට එයාගේ අයට කොහොමද ඒගොල්ලන්ව හැන්ඩල් කරන්නේ? අද රෙස්ටෝරන්ට් එකට ආපු එක්කෙනා ආපහු පාරක් ඊළඟ දවසෙත් ගෙන්න ගන්න මොනවද පාවිච්චි කරන්න ඕන ස්ට්‍රැටජි? කොහොමද මේගොල්ලෝ තියාගන්න ඕන කියන දේවල් ඩෙවලොප් වෙන්නේ අලෙවිකරණය. මාකටිං ටීම් එකෙන්. ඒ වගේ මූල්‍ය කටයුතු. දැන් මෙතන අද දවසේ
රන් කරන්න සමහරලාට මේ අමුද්‍රව්‍ය ගේන්නේ ආහාර පාන ඒ වගේ දේවල් ගේන්නේ මාකට් එකෙන්. ඒතර ඒවා ක්‍රෙඩිට් වලට ගන්නවද? ඒවට මුදල් ගෙවලාද ගන්නෙ? එහෙම නැත්නම් පරණ ක්‍රෙඩිට් තියනවද සෙටල් කරන්න? මේවා ස්මූත්ලි ෆන්ක්ෂන් එක යන්න ඕනේ. සමහර සප්ලයි කෙනෙක් කියන්න පුළුවන් අපේ බිල් තාම ගෙවලා නැහැ රෙස්ටෝරන්ට් එකේ. ඒ නිසා අපිට අද බඩු සප්ලයි කරන්න බැහැ කියලා කවුරුහරි කිව්වොත් අද කොහොමද අද ලොකු වෙඩින් ෆන්ක්ෂන් එකක් තියනවා වෙන්න පුළුවන්. ලොකු පාටි එකක් තියෙන පුළුවන්. ඒතර මේකට හදිස්සිය කොහොමද මුහුණ දෙන්නේ? මේ වගේ සිටුේෂන් එකකට. ඉතින් මේ ඔක්කොම ඉන්නේ මේ මූල්‍ය කටයුතු බොහොම ස්මූත් විදිහට යන්න ඕන. ඒක කරන්නේ මේ මූල්‍ය කටයුතු. එතකොට මානව සම්පත්. දැන් අලුතින් මේ හොටෙල් ස්කූල් එකේ ළමයෙක් එන්න පුළුවන්. නමුත් එයාට අත්දැකීම් නැහැ. ඒතර එයාව ට්‍රේන් කරන්න ඕන. ඉතින් ට්‍රේන් කරනකොට එයා එක්ස්පීරියන්ස් චෙෆ් කෙනෙක් ගාවට දාන්න පුළුවන්. එයා කිචන් එකේ වැඩ කරන කෙනෙක් නම් කිචන් හෙල්පර් කෙනෙක් නම්. ඒ වගේම එයා ස්ටුවර්ඩ් කෙනෙක් නම් ට්‍රේනී ස්ටුවර්ඩ් කෙනෙක් නම් එයාට එයාගේ සුපර්වයිසර් විදියට හොඳට පුහුණු වෙච්ච ස්ටුවර්ඩ් කෙනෙක් ගාවට දාන්න පුළුවන්. ඒතර එයා on the job training එකක් අරගෙන හිමින් එයා ඩෙවලොප් කරනවා. ඉතින් මේ ප්ලෑන් එක ගහන්නේ මානව සම්පත් එක. ඒතර ඒගොල්ලන්ට පේනවා නම් ලොකු ටර්නෝවර් එකක් තියෙනවා. ස්ටුවර්ඩ් කෙනෙක් ඇවිල්ලා මාසෙන් දෙකකින් රස්සාව දාලා යනවා. මොකක්ද ඒකට හේතුව? පඩිවල ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් එයාට කතා කරන විදිහේ ප්‍රශ්නයක්ද? මැනේජ්මන්ට් එකේ මොකක් හරි අවුලක්ද? ඉතින් ඒවා මම මානව සම්පත් අංශයෙන් තමයි ඒවා හොයන්න ඕනේ රෙස්ටෝරන්ට් එකේ. ඒතර පරිශන හා සංවර්ධනය. දැන් මේකෙන් යන්න පුළුවන් ලෝකේ තවත් මොනවද තියෙන ආහාර වර්ග කොහොමද මිනිසුන්ට මේ අලුත් ඉනොවටිව් විදිහට ඒක දෙන්නේ? අන්න ඒ වගේ දේවල්. ඒ වගේම පරිශන සංවර්ධනාංශයට පුළුවන් මේගොල්ලන්ගේ අදහස් අරගෙන ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ බලන්න. දැන් සමහරලාට ගිහිල්ලා ටේබල් එකේ ගෙස්ලා වාඩි වුණාම මැනුවල් තමයි ගොඩක් අය ඇවිල්ලා මේ ඕඩර් එක ගන්නෙ. මෙනු කාඩ් එක දීලා ඒගොල්ලෝ මැනුවල් ගන්නවා. මම කියන වේටර් කෙනෙක් ඒගොල්ලෝ නෝට් කර ගන්නවා පොතක මොනවද ඕන ආහාර වර්ග කියලා. ඉතින් ඕක කම්පියුටරයිස් කරන්න පුළුවන්. ඕක ටැබ් එකක් වගේ එකක් ටේබල් එකේ තියන්න පුළුවන්. එතකොට ඒ කස්ටමර්ස්ලාට පුළුවන් ඒ ටැබ් එකේ ඕඩර් එක දෙන්න. මේ වගේ දේවල් රෙස්ටෝරන්ට් එකේ නෙනවා නම් ඒවා පරිශන හා සංවර්ධන අංශයෙන් ඒ ගැන විමසලා ඒක සාර්ථක වෙයිද? ඒකට යන කොස්ට් එක දරන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ දේවල් ස්ටඩි කරලා තමයි මේ වගේ දේවල් ගන්නෙ. එක පාට අලුතෙන් දෙයක් ගන්නෙ නැහැ ව්‍යාපාරයට. මොකද ඒ ව්‍යාපාරයට අලුතෙන් දෙයක් ගත්තාම අලුත් සිස්ටම් එකක් දානකොට ඒක ව්‍යාපාරයට ඔරොත්තු දෙනවද කියන එක බලන්න ඕන. ඒක ස්ටඩි කරන්නේ මේ පරිශන හා සංවර්ධන අංශයෙන්. එතකොට තොරතුරු කළමනාකරණය. එක්ස්පයරි ඩේට් එක්ස්පයර් වෙන අයිටම්ස් කොහෙද තියෙන්නේ? එතකොට මේ ඔක්කොම කම්පියුටරයිස්ඩ්. රෝ මැටීරියල් ස්ටෝර්ස් වල දේවල් හරියට එක්ස්පයර් ඩේට් එක මෙන්ෂන් වෙනවද? එතකොට රීಓඩර් ලෙවල් එක, ගබඩාකරණය, එතකොට ඒ ස්ටොක් මැනේජ්මන්ට් එක මේ ඔක්කොම දත්ත මගත තියෙන්නේ. අපිට හාල් තව සුමානයකට ඇති. එහෙම නැත්නම් මේ ෆන්ක්ෂන් එකට අපේ තියෙන මැටීරියල්ස් අඩු වෙනවා. ඒ වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි හියුමන් රිසෝස් වලට අවශ්‍ය කරන දත්ත ඇටෙන්ඩන්ස් ටයිම් කීයට දාවේ කීයටද යන්නේ කොච්චර නිවාඩු ගත්තද ඒ වගේ තියෙන දත්ත මේවා මැනේජ්මන්ට් එකට ඕනේ. මේ ඔක්කොම අර තොරතුරු ඩේටා මේ ඩේටා ටික ලොකු ඩේටා ටිකක් එකතු වෙනවා රෙස්ටෝරන්ට් එකේ. ඒතකොට ඒ ඩේටා කලෙක්ට් කරලා ඒවා අදාළ ස්ථාන තැන්වල සේව් කරලා ඒවා අවශ්‍ය වෙලාවට ඩිසිෂන්ස් ගන්න පුළුවන් විදිහට ඒවා දෙන්න. ඒවා ඇනලයිස් කරන්න. මේවා ඔක්කොම කරන්නේ මේ තොරතුරු කළමනාකරණය හරහා. ඉතින් මේක තමයි සම්පූර්ණයෙන්ම රෙස්ටෝරන්ට් එකක ඕගොල්ලෝ අද වෙන්නේ නැති සමහරලාට මේ මෙච්චර ඉන් ඩෙප්ත් මෙච්චර ගැඹුරින් රෙස්ටෝරන්ට් එක මේ ෆන්ක්ෂන් තියනවාද කියලා අද පළවෙනි පාර්ට් ඔයගොල්ලෝ අහනවා වෙන්න පුළුවන්. ඒක තමයි. ඒ වගේ සංකීර්ණ කාර්යයක් සිදු වෙනවා. ඔයගොල්ලෝ වෙන කොත්තු රොටිය එහෙම නැත්නම් බුරියානි එක ඔයගොල්ලෝ මේසෙට එන්න මේ වගේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ නිසා අර එස්ටැබ්ලිෂ් වෙච්ච ව්‍යාපාරයක් එන කම්ප්ලෙක්ස් එන සංකීර්ණයි. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ උදාහරණයත් එක්ක ව්‍යාපාරික ස්කෝප් එක එහෙම නැත්නම් මේ යෙදවුම් ඔපරේෂන් එක මේ සියල්ල එක උදාහරණයකින් අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒක ඔක ඇප්ලයි කරන්න පුළුවන් ඕනම තැනක. අපි කරේ රෙස්ටෝරන්ට් එකක් ගැන හිතලා.
වාට පුළුවන් බේකරියක් ගැන හිතන්න, වාට පුළුවන් ගාමන්ට් එකක් ගැන හිතන්න, වාට පුළුවන් ෆැක්ටරියක් ගැන, එහෙම නැත්නම් වාට ටොයි මැනුෆැක්චර් කරන තැන, එහෙමත් නැත්නම් ඕනම තැන, කෝඩියල් හදන තැනක්, සෙමන්ටින් කරන එකක්, හාල් පැකට් කරන එකක්. දැන් අපි අර්ලිය එකේ ඩඩ්ලි මහත්තයා කොච්චර ප්‍රොසෙස් එකක් ඒ එතන හාල් කරන තැන අපි නිකන් හිතන්නේ නිකන් හාල් වලට දාලා එනවා කියන එක නිකන් අපි ඔළුවට යන්නේ. නමුත් ඒ වගේ ලොකු කර්මාන්ත ශාලාවල ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක මම හිතන්නේ ඔයගලන්ට යම් පමණකින් හරි හොඳින් අවබෝධ කරගන්න ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේක තමයි ව්‍යාපාරයක කාර්යයන් කියන පාඩම අද අපි අවසන් කරනවා.